Lewe noodles වල දාන්න ඊට ඔක්කොම තවත් නෑ නැති බින්දුව. Hi, welcome back to my YouTube channel. අද අපි කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ. ඉතින් අපි උදේම නෙමෙයි හවස ලෙක්චර්ස් ඉවර වෙලා හවස ට්‍රේන් එකේ තමයි යන්නේ නුවරට. නුවර අපේ යාළුවෙක්ගේ ගෙදර තමයි යන්නේ මුලින්ම. හෙට තමයි අපේ ට්‍රිප් එක හරියටම පටන් ගන්න. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ ට්‍රිප් එක අපි ගත කරන්නේ කොහොමද කියලා බලන්න. අපි ට්‍රේන් එකෙන් බහිද්දි රෑ වුණා. ඉතින් මේ ඇවිදගෙන යනවා පික්මී එකක් දාන්න කියලා. ඔන්න ඉතින් හාහාපුරා කියලා අපි මේ රැස් වෙලා ඉන්නේ ට්‍රිප් එක යන්න. ඊයේ රෑ කාලා බිල නිදාගෙන ඉතින් ටිකක් රෑ වුණා. ඒ නිසා ටිකක් දවල් වුණා අපිට නැගිටින්න. ඉතින් ඔන්න අපි යනවා. අපි රෑ නවතින්න එහෙ තැනක් බුක් කරා. එහෙ රෑට උයාගෙන කාලා එහෙම ඉන්න තමයි හිතන් හිටියේ. ඒකට අපි බඩු ගන්න කාගිල්ස් එක නැවැත්තුවා. මෙතන තමයි අපි මුලින්ම තේ බොන්න නැවතුනේ. හරිම ලස්සනයි. ඒ කියන්නේ ඉරේලිය වැටිලා හරිම ලස්සන තැනක්. අපි එද්දි ටිකක් අවස් වුණා. ඒ නිසා අපි යන්න හිතන් හිටපු තැන් වලට අපිට යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි මග නවත්තලා ෆොටෝ ගහලා අපි නවතින්න හිතන් හිටපු තැනට යන්න හිතුවා. මේ තියෙන්නේ ඒ ෆොටෝ ගහන නවතිච්ච තැන. එතනට කියන නම නම් මන් දන්නේ නැහැ. එතන මාර්ම හොලමක් තිබුණේ. අපි නවතින්න බුක් කරපු විලායකට ආවා. මේ තියෙන්නේ එතන ඉඳන් ඉස්සරහ බලද්දි වීව් එක. ඔතනින් පහළ නැචරල් පූල් එක තියෙනවා. ඒකට යන්න පුළුවන් අර විලායක බුක් කරපු අයට විතරයිලු. එතන නවතින්න ඉන්න අයට විතරයිලු. ඉතින් ඔයාලට ඒ විලායක ගැන ඩීටේල්ස් ඕන නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මේ තමයි ඒ කියපු නැචරල් පූල් එක. අත්තරම් වතුර නම් මාරම සීතලයි. ඔන්න ඉතින් අපේ උයන රාජකාරිය පටන් ගත්තා. මේ ඉන්නේ අපේ මේන් චෙෆ්ලා. හායි. ඒ තා වාදනයක් දෙන්න. අපිට චිකන් මොකක්ද දෙන්නේ? බාබකියු වෙයි ඩෙවල් වෙයි. නූඩල්ස් වල දාන්න ඊට ඔක්කොම ගියා. ඊමයි. තව පිඟානක් නැද්ද? මේනේ ප්‍රධාන චෙෆ් අපේ. නමෝ චෙෆ්. ප්‍රධාන චෙෆ් උපදේ. ඔන්න අපි ඊළඟ දවස් තමයි විවස්ටන් නගින්න පටන් ගත්තේ. ටිකක් දුර උඩටම ඇවිදගෙන යන්න ඕනේ. ඒ අන්තිම කොනේ ටවර් දෙකක් තියෙනවා. සිග්නල් ටවර් දෙකක්. එතනින් පස්සේ නම් යන්න බැරිද කොහෙද? අපි එතෙන්ට යනකම් තමයි ගියේ. තවත් නෑ නැති බින්දුව.
උඩට යද්දි හුළඟ ගොඩක් වැඩි. ගහගෙන යන තරම් හුළඟක් එනවා. අපි යන දවස්වල නම් වැස්ස තිබුණේ නෑ. අවුව තිබුණා හොඳටම. ඒ වුණාට හුළඟක් තිබුණා. වැස්ස දවස්වල නම් හුළඟ ගොඩක් වැඩි. අවුව හොඳටම තිබුණා. හුළඟ තියෙන නිසා අවුව එච්චර ගාණක් උනේ නෑ. මෙතනින් පස්සේ තියෙන්නේ පඩිපෙලක් වගේ. ඒ පඩිපෙල ඉවර වුණාන් පස්සේ තමයි රිවර්ස්ටන් view point එකට යන්නේ. අපි නැගලා අන්තිමට රිවර්ස්ටන් view point එකට ආවා. මෙතනත් මාර්ම හුළඟක් තියෙන. හරියම පරිස්සමෙන් ඉන්න ඕනේ. පොඩ්ඩක් හරි එහෙම හේවුනොත් ඉවරයි තමයි. පේනවනේ තියෙන හුළඟ. මේක තමයි හුළං කපොල්ල මං හිතන විදියට. ගහගෙන යන්න වගේ හුළඟ අපිවත් එහෙට මෙහෙට යනවා. ඊළඟට අපි යන්නේ පිටවල පතනට. පිටවල පතන කියන්නේ පුංචි ලෝකාන්තය කියලා කියනවා ඒකට. එතනට හවස 5න් පස්සේ යන්න දෙන්නේ නැහැ. මොකද සත්තු එහෙම එලි බහිනවලු. අපි ගියේ දවල්. මේ විදිහට තමයි අපිට පේන්නේ. එතනත් හුළඟ තමයි හැමතැනම හුළඟ කොහොමද? කැම්පස් එකට රෑ වෙන්න කලින් යන්න ඕන නිසා අපි ආයෙත් එන්න බලාපොරොත්තුවකින් මේ ට්‍රිප් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් තව බලන්න නම් තැන් තියෙනවා. අපි දිය ඇල්ලක් බලන්නත් යන්න හිටියා. ඒ යන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඔයාලට මොකද මගේ මේ වීඩියෝ එක ගැන හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ආයෙ දවසකින් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.